මේ වීඩියෝ එක රසානිත් බලන්න ඕනි වා. I've cleared my calendar for you. බට ෂුවර්ද මම මේ පාර ගියේ? You and I. මම දන්නවා මචං අපි අද මේ අතරමං වෙනවා. Shut up! හරි. එතකොට අපි දැන් ඉන්නේ බලංගොඩ. මම දුලාජ් වරෙන් මේ මන දෙනවා. ඉතින් දැන් අපි ඉන්නේ කළු පහනේ. කළු පහන කියන්නේ සාමාන්‍යයෙන් ට්‍රැවලර්ස්ලා දන්නවා. කළු පහන කියන්නේ දිව්‍ය ලෝකෙට යන පාර. යෝ. මෙතනින් උඩහා තියෙන පරිසරය මාර ලස්සනයි. අපිට කියන්නේ ටික වෙලාවක් ගියා. අපි මෙතන පොඩ්ඩක් ඇවිල්ලා නතර වුණා. ඉන්නවා මේ නෑදී. මේ තියෙන්නේ කළු පහන හන්දිය. අපි ආවේ අර පැත්තෙන්. එතකොට අපි රත්නපුරේ ඉඳන් ආවේ. එතකොට අර පැත්තෙන් තමයි ඒ කියන්නේ රත්නපුර පාර. මේ පැත්ත බදුල්ල පාර. වාහනත් යනවා සත්‍යයි. ඒ ගමන් සහායකත් ඉන්නවා. ඉතින් අපි එහෙමනොත් ඉස්සරහට ගිහලා බලමු. අපිට යන්න ගොඩක් දුර තියෙනවා. යනවා. ඔය උදවටින් හප්පනවා. අපි ඉස්සරහට යමු. හරි එතකොට අපි දැන් කළු පාන හන්දිය උඩට දාලා ආවා. ඇවිල්ලා මෙතන පාර දෙකට බෙදෙනවා. දෙකට බෙදෙනවා කියන්නේ මේ පැත්ත තමයි ඒලියන් රොක් තියෙන්නේ. එතකොට මේ පැත්ත තමයි බබරකන් දැල්ල තියෙන්නේ. අපි ඉස්සෙල්ලා ඒලියන් රොක් වලට යන්නේ. මොනවද උඩට ගිහින් යමු. අපි ගිහිල්ලා බලමු නේද එලා. මම වෙයිද දන්නේ මැරෙන්න වෙයිද දන්නේ මම ගෙදරට කියන්නේ නැතුව ගිහිල්ලා ගෙදරට. ඌ අය මේ. නේ කොහෙද බය යන්නේ? ඔය යන්න එපා හොත්තෝ. තර මාර ලස්සනයි මේ නේද? එයා බලන්න අපේ දැස් පින් කරලා තියෙනවා. මන්නම් කියන්න එපා. ඇයිනවද? මේ වීඩියෝ එක රසානිත් බලන්න ඕනි වා. විතර බලයිද වා? අඩෝ ඒ වුණාට මචං ඒ තරම්ම Oh my god, bro. Oh hell no, man. What the fuck, man? මේවා මේ වවන්න හොඳ නෑ නේද? වනාන්තර විනාශ වෙනවා. පරපෝෂක ශාක. වෛරස්. මේ වනාන්තර වවන්න ගන්න මේවා. ඉනාවයා. අපි මේ කැලයක් ඇතුළට මං ආයේ කොහොමද? මේ අල්ලගන්නේ මට චූබරයි බා. කැලේ කඩාගෙන කපලේ මේ වීඩියෝ කරන්න එපා උත්තෝ. කැලේ කඩාගෙන කපල් එකක් දීපුවා. කැලේ කඩන් කපල් දුවයි. සුපාරක් හැම දාලා රිලැක්ස් එකේ යන්නයි තියෙන්නේ දැන්. අපි එතකොට පාරේ යනවා. බට ෂුවර්ද මේ පාර ගියේ? බට නිකමට මේ මං කියනවා චමිදර කෝල්ලක් ගනින්. නැත්නම් අන්තිමේ ගිහලා මල හුත් වෙන්නේ අතරමං වුණොත් එහෙම නේ. අතරමං වුණාට අවුලක් නැහැ. වෙලාව අපරාදේ. අද දවසින් ගෙදර යන්න දෙපේ. මට උතු සිග්නල් නැහැ. සිම් එක පෙන්නන්නේවත් නැහැ. මේ අර අතර දිගට තියෙන පාර නේද? හරි thank you හරි. ආයි පාර වැරදුනා. මේ මම දන්නවා මචං අපි අද මේ අතරමං වෙනවා. දවස් දෙකක් වුණොත් මචං මට ගෙදර යන්න වෙන්නේ නැහැ. අම්මා තාම දන්නේ නැහැ මම කොහෙද ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් 11යි වෙලාව. 11යි කියන්නේ සාමාන්‍යයෙන් මම වෙනදට ඇහැරින්නේ උදේ 11ට. එතකොට සාමාන්‍යයෙන් ගෙදරයි තාම හිතාගෙන ඉන්නේ අනිවාර්යෙන්ම මේ වෙලාවේ නිදි කියලා. තව පැයකින් විතර තමයි කෝල් එකක් එනවා නම් එන්න ඕනි අනිවාර්යෙන්. මොකද මේක 12 වෙනකන් නිදාගෙන කරන්න කියලා කාමරේ අරගෙන ගිහිල්ලා දොර කඩාගෙන බැලුවට පස්සේ තමයි ඔන්න කෝල් එකක් ගත්තොත් ගන්නෙ. මු ගෙදර නැත්තේ ඇයි කියලාද.
අන්න ඒකයි ප්‍රශ්නේ. හා? තියනවද? කො අම්මට උඩු. අර තියෙන ඒලියන් රොක්. ඈ තල්ලු කරන්න ඉපානේ. ආය නැත්තම් නෑ දැන් මේ ආපු පස්සෙන එකට. ඔය එතන බලහන්කෝ මං ඒ ලොකේෂන් එක. මාර ලස්සනයි වා. ඔයාලට පේනවද දන්නේ නැහැ. අන්න අර තියෙන්නේ ඒලියන් රොක්. මේ ඇඟිල්ලේ තුඩේ තියෙන්නේ. කියන්න ලස්සනයි මෙතන මරු. මාර ලස්සන පරිසරයක් තියෙන්නේ. අපි මෙහාට මේ ආවමයි නේද බා? මේ පළවෙනි පාර අපි සාමාන්‍ය යට පාරෙන් යන්නේ. එතකොට මේ පැත්ත හරිම ලස්සනයි. අපි ආවා සාමාන්‍යයෙන් ටික දුරක් ආවා. එයාට දුරක් ආවේ නෑ නේ. මා දුරක් ආවේ නෑ. මේ කියන්න තව මේ බොරුවක් කිව්වේ. අපි ගොඩක් දුර ආවේ නෑ. මේ අර තියෙන්නේ අන්න දෙතම් මේ මීටර් 50ක් විතර ආවේ. මේ මෙතන තියෙනවා බෝඩ් එක. ඒක අපිට එන්නේ උඩට යන්න තියෙන්නේ. අන්න අර එහෙම යන්න ඕනේ. හෙල්මට් එකක් දාගෙන අර ඒලියන් කෙනෙක් වගේ තමයි යන්න ඕනේ. දැන් අපි ඒලියන් රොක් නේ බලන්න යන්නේ. අර වගේ හෙල්මට් එකක් දාගෙන ඒලියන් රොක් කෙනෙක් වගේ තමයි යන්න ඕනේ. ලිස්සනවා වැටෙයිද? අරයා කිව්වා බං මේ කූඩලුන්ට මොනවා හරි අරන් යන්න කියලා චමිදු අයියා කිව්වා. දැන් අපි කූඩලුන්ට මොනවද ගත්තද? මේ පොඩ්ඩයි නම් කලස මුස ගන්න නැත්තම් මේ කූඩල්ලෝ ඊළාට දෙක යවොත් එහෙම මේ කලසම ගලවන්න වෙනවා. යන්න ඕනේ තැන තියෙන්නේ මෙතන. අපි ඉන්නේ මෙතන. අවුලක් නැද්ද මං නිකන් පත් දෙක වගේ. එන්නේ එහෙම සීන් එකක් තියෙනවා. කුඩියා වගේ. අවුලක් නැහැ වරෙන්. යා. එන්නම්මද? කිලෝමීටරයක් දෙකක්. ඒ වගේ නම් තව පේන්නේ නැහැ. තව යන්න තියෙනවද? මිශ්‍රා. ඒ ලස්සනයි වෝ. අනේ කෙලින්ම අර ඇමරිකන් සිලින් අතට උඩ ගියා වගේ නෝ. ඔව් බා. මොනම ලයින් එකක් තියෙන්නේ. හඳුනාගන්න. ඉතින් යන්නේ හඳුනාගන්න. ඒ අර කන්ද. සුපිරි කන්ද. ටිකක් ලොකු එක. මේ මචං. එපටිටි දැව කන්ද මේ. දන්නවද? අම්මා. තනියෙන් බදන්න බෑ මේ කන්ද. එයාට බෑ මට පුළුවන්. තනියෙන් කන්ද බදන්න බෑ. සුපිරි කන්ද. මෙතන ලොකු ආවා. කන්දේ හිලා බ්බා. ඒක අල්ලන්න හොඳ නෑ ඒකින්ද. ගොඩක් දුර ආව දැන් ළඟ වෙන්න ඕනේ. අචෝ. අර අපි ආව දැන. අපි ආව කුඹුර නේද? අතන ඉඳලා අපි දැක්කේ. තා මෙහෙට යද්දි අන්න දහරින් තමයි. යන්න උන් තැන ගියන්නේ. යෝනේටි. මම සිව් යන්න උන් තැන පින්නත්. ආවා. විනාඩි 15ක ගමනක් කියලා මෙයා අපි රැවට්ටුවයි. අයියා. චමිද අයියා. විනාඩි 15ට වැඩි. හදයි පැය භාගයට වඩා නගිනවා. තාම එක මුදුනකට විතරයි ආවේ. අන්නතර පිටිපස්සේ පේනවාදී. අර කෙරෝලේ අන්න අතර තමයි තියෙන්නේ මේ වැඩිහිටි කන්ද. වැඩිහිටි කන්ද නෙමෙයිනේ. නෑ බං. ඒලියන් එයා ෆෝස් එක තියෙන්නේ අන්න එතන. ඒතර අපි දැන් ඉන්නේ මෙතන. අපි ඉන්නේ උඩක. තියෙන්නේ යන්න දින පාර මේ තියෙන නායයාමේ අවදානමක තියෙන්නේ.
මෙන්න මේ වගේ මාර්ගයේ සලකුණු කරලා දිනවා යන්න ඕන තැනට. අර ගලයට අර තාම්මක් ගෙන ගම. කඳු කරවැද්දෙක් ඒක අස්සර ඉන්නම ඕනේ. බලපන්. නෝ. හරියට ටික ලොකු ගලක්. මේ තියන්නේ යන්න ඕනි තැන. වරේ. අපි තාම්මක් ගෙන ගමන් පේන්නවත් නැහැ. එළ වරේ. ඉතින් මගේ රත්තරන් යාළුවේ අපි කොහොම හරි අන්තිමේ ආවා. පට්ට මාන්සි. ඈබ මන්නම් කියන්නේ අපි මේ වගේ තැනකින් තාම ගියක් හදන්න ඕන. මේ වගේ තැනක නිදහසේ බලන් තේක බිවිද්දී නායකට ගියත් සැපයි. මම සිරාටම කියන්නේ. මේ තියෙන ඒලියන් රොක්. මේක ආව කියන්නේ මාත් ඉවරයි. මේක මේ පැත්තට ඇල්ලන්නේ නේද? අන්න තියෙන ඒලියන් රොක්. අලිගල් ගෙඩිය. මේක තමයි view එක. කියන්න තේරෙන්නේ නෑ බම් මේ ලස්සන. අපි කොහොම හරි අන්තිමේ අපි ඩෙස්ටිනේෂන් එකට ආවා. ගලපේනවා. මේ තියන්නේ ඒලියන් රොක්. ඔන්න තියන්නේ මගේ පිටිපස්සෙන් ඔයාලට පේන ඇති. මේ ඒලියන් රොක්. යා පැත්තෙන් යා වැස්සක් වගේ ලයින් වෙනවා ලාවට. මේ වහිද බං? වහින්නනේ යන්න වැස්සුන්න අනාත. සදා සොත්ති බවන්තදේ. එමත් තමයි. ඔන්න දිනවා මේ view එක. දුම ලස්සනක් තියෙනවා. අර බනිස් ගෙඩිය කාලින් බා. අර බනිස් ගෙඩිය කාලින් බා. ඉතින් ගෙදර තියෙන බේකරියෙන් හදාගත්ත මාළු පාන් ගෙඩියක් තියෙනවා. මාළු පාන් ගෙඩිය මුට බනිස් ගෙඩිය මට. මාළු පාන් කපම මම කනවා බනිස්. අතර මේ ගල આવුත් අපි ඉවරයි බා. මේ දෙක නැති වෙයි නේද? What the dog doing? එහෙනම් බොයිස් අපි දැන් ආයෙ ගමන පටන් ගත්තා. අපි යනවා දැන් පල්ලෙහාට. පාර ලෝ මගේ රත්තරන් යාළුවේ අපි කොහොම හරි ආයේ හිටපු තැනටම ආවා. මුතු අම්මෝ හැබැයි ගියාට වඩා ඉක්මනට ආව නේද බා? තානේ අපි විනාඩි 40ක් විතර නැග්ගා. විනාඩි 15න් බැස්සා. ඒ අතින් බැලුවොත් චමුදේ පැත්තකින් හරි. මිනා වැරදි මම නෑ බොරු කියලා නෑ අපි. මේ තියෙන්නේ අපි ආව පාර. මේ තියෙන්නේ මේ පිරිසක් වල ජීවියා හිටපු ගල. මෙන්න එහෙම දාවා දෙන මෙහෙම ගිහිල්ලා. මෙන්න එතන මෙහෙම ගිහිල්ලා. මෙන්න වෙලා මෙන්න එතනට තමයි මේ තියෙන අර බෝඩ් එක. ඉස්සල්ලාම පෙන්නනවා. එතන අඩි හරකෙක් හිටියා. ඌ තවඩින් අපිට අයින්නවා. මොරේ අයින්න කලින් වෙරිලා ආවා. ඉතින් අර වෙල්ලෑ කියන්නේ හෙල් මලු ක්‍රමයට හදපු වෙල්ලෑ. මේවා එහෙනම් නෑ නේද? හරි ලස්සනයි. චීස් කියපන් හුත්තෝ.